Hello guys, welcome to the XM official YouTube channel in Sri Lanka. අද අපි මේ වීඩියෝෙන් කතා කරමු double top and double bottom patterns ගැන. කොහොමද අපි double top එකක් double bottom එකක් මාකට් එකේ build up වුණා අපි ඒකට entries ගන්න කියලා. double top and double bottom. මුලින්ම කතා කරමු අපි double top එකක් ගැන. uptrend එකකදී double top එකක් ඇති වුණොත් මොකද්ද වෙන්නේ? මොකද්ද මේ අතරම double top එකක් කියලා කියන්නේ? double top එකක් කියලා කියන්නේ equal highs දෙකක් හැදෙන අවස්ථාවක tops දෙකක්. හරි. එතන අප්ට්‍රෙන්ඩ් ස්ට්‍රක්චර් එකක් කියන මාකට් එක 6 high 6 low හදාගෙන යන ස්ට්‍රක්චර් එකක් මේ ඉලස්ට්‍රේෂන් එකට අනුව වලට පේනවා. එතකොට ලොජිකල් අපි දැන් ලොජිකල් එන්ට්‍රීස් සහ ලොජිකල් දේවල් ඉගෙන ගන්න මේ වීඩියෝ සීරීස් එකේ දැන් මෙතනදී බලන්න මේ 6 low එකෙන් එයා 6 high එකක් හදනවා. හැබැයි මේක 6 low එකක් වෙලාද? නෑ මේක low එකක්. හරිද? මේ low එකේ කාර්යය තමයි අලුතෙන් 6 low එක 6 high එකක් හදන එක. හැබැයි මේ 6 low එකෙන් වෙන බයින් ඉම්ප්‍රෙෂන් එක බයින් වොලියුම් එක බයස් ලගේ මොමන්ටම් එක මදි අලුතෙන් 6 high එකක් හදන. ඒකින් දෙයා හදනවා equal high එකක්. equal high එකක්. හරිද? ඊට පස්සේ දැන් මේ equal high කිව්වම මේක හරියටම එකම මට්ටමේ වෙන්න අවශ්‍ය නැහැ. relatively equal highs උනාම හරි සාපේක්ෂ වශයෙන් මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න ඒකට. දැන් මේ පැටර්න් එක කන්ෆර්ම් වෙන්නේ කොහොමද? previous bottom එකට යටින් අපි line එකක් හඳිනවා. මේක තමයි previous bottom එක. ඒකට යටින් candle එකක් close වෙන්න ඕනේ. ඒ close එක significant close එකක් වෙන්න ඕන. ඒ close එක significant close එකක් වෙන්න ඔයාලට significant close එකක්ද කියලා බලා ගන්න time filter price filter use කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලා price filter use කරනවා නම් ගොඩක් හොඳයි. මෙතනදී ඔයාට මෙතනින් sell opportunity එකක් එනවා. එහෙමයි කියලා මෙතනින් ඔයාට sell එකක් confirm වෙන්නේ නැහැ. double top එකකට අනුව මෙතන sell එකක් හරි. හරි ඒක විතරක් මදි. structure එක හිතන්න ඕන. structure wise ඔයාගේ previous high low එක මෙතන. එතකොට market එකට පුළුවන් නැවත මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් මෙයා මෙතනට ඇවිල්ලා මේකනේ previous high low එක වෙන්නේ. හරිද? මෙයාට මේ ළඟටම ඇවිල්ලා break වෙන්නේ නැතුව ඔහොම එකක් හදන්න පුළුවන්. එතකොට මෙයා තමයි high low එක වෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඕන මාකට් එකේ ඩබල් ටොප් එකක් හැදුන කියලා මේ ප්‍රීවියස් බොටම් එක යටින් මාකට් එක ක්ලෝස් වුණා කියලා කැන්ඩල් එකක් ඔයාට සෙල් කරන්න බැහැ. එතකොට ඔයා අනිත් කන්ෆර්මේෂන් සෙල් වෙන්න අවශ්‍ය අනිත් කන්ෆර්මේෂන් මොනවද? ඒ ඔක්කොම බලන්න ඕනේ. ඒ කියන්නේ මේ සෙල් එක වෙන්න පුළුවන් probabilities කොච්චර තියෙනවද? ඩබල් ටොප් එකකින් එන කන්ෆර්මේෂන් එක විතරක් මදි. ස්ට්‍රක්චර් එක බලන්න ඕනේ. එතකොට බයර්ස් ලගේ සෙලර්ස් ලගේ මොමන්ටම් එක කොහොමද? වොලියුම් එක කොහොමද? ස්ට්‍රක්චර් එක චේන්ජ් වෙන්නේ කොතනද? හයර් ටයිම් ෆ්‍රේම් එක අපි ඉන්නේ මොන ලෙග් එකේද? ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ මොන ලෙග් ඉම්පල්ස් එකද? කරෙක්ෂන් එකද? ඒවා අපි ගොඩක් දේවල් බලන්න ඕනේ එන්ට්‍රි ෆ්‍රේම් කරද්දි. මේ එක එක කන්ෆර්මේෂන් නේ වලට උගන්වන්නේ මෙතනදී. පැහැදිලිද? දැන් මෙතන ලොජික් එක කිව්වොත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යනවා 6 high 6 low හදාගෙන යම් කිසි මොහොතක එයාට 6 high එකක් හදන ෆේල් වෙනවා. 6 high එකක් හදන ෆේල් වෙනවා කියන්නේ මොකද්ද? 6 high එකක් හදන ස්ට්‍රක්චර් එක තමයි 6 low එක. එයාගෙන් එන බයින් මොමන්ටම් එක අඩු වෙනවා. බයස් ලගේ වොලියුම් එක අඩු වෙනවා. ඒකෙන් හින්දා එයා equal high එකක් හදනවා. equal high එකක් හදලා previous bottom එකට යටින් candle එක close කරනවා. તો previous bottom එක ගත්තොත් මෙන්න මේ level එක previous bottom එක මේ level එකෙන් තමයි බයස්ලා මාකට් එක උඩට තල්ලු කරන්න හද level එක. ඒ level එක break out කරනවා. තව දුරට selling impulse එක වැඩි කරන තැන්. එතකොට අපිට confirmation එක ගන්න පුළුවන් ඔන්න ඔය වගේ logical දේවල් ගැන හිතද්දි. පැහැදිලිද ඔයාලට? එතකොට මේ stop loss එක ගැන කතා stop loss එක previous top එකට උඩින් එහෙම නැත්නම් equal highs දෙකට උඩින් දෙන්න. ඒ වගේම වම් පැත්තේ තියෙන structure points නුත් consider කරන්න. ඒ වගේම ඔයාගේ TP එක pattern එකේ height එක දෙන්න පුළුවන්. ඒකත් logically දෙන්න. logically previous support level මොනවද කියලා බලලා ඔයා ඒක දෙන්න. ඒ වගේම SL තියද්දී previous resistance level උත් consider කරන්න. typical TP typical stop loss දෙන්න යන්න එපා. අපි MT5 platform එකට ගිහිල්ලා අපි පොඩි උදාහරණයක් බලමු මේකට. මෙතන NU chart එකේ ඔයාලට පේනවා equal highs දෙකක් හදලා තියෙනවා. ඒතකොට previous bottom එක වෙන්නේ මොකද්ද අපේ? previous bottom එක වෙන්නේ අපේ මෙන්න මෙයා. ඒතකොට previous bottom එකට යටින් candle එකක් close වෙනවා මෙතන. මම මේක zoom කරන්නම් ඔයාලට පේන්න ඕන නිසා හරියට. හරි. මෙතනදී බලන්න මෙන්න මෙයාගෙන් තමයි අපිට entry එක confirm වෙන්නේ. ඒතකොට ඔයාලට මෙතනින් sell එක execute කරන්න පුළුවන්. ඒ වගේම sell එක execute කරන්න කලින් ඔයාගේ
ප්‍රීවියස් ස්ට්‍රක්චර් පොයින්ට් එක. ඒ කියන්නේ ප්‍රීවියස් 6 හයි එක හැදපු ලෙවල් එක. එහෙම නැත්නම් 6 හයි එක හදන්න හේතුණු 6 ලෝ එක මේක. එතකොට මේක සෙල් එකක් බවට තවදුරටත් කන්ෆර්ම් වෙනවා මෙන්න මේ බ්‍රේක්අවුට් එක. මේකේ TP තියද්දි පැටර්න් එකේ හයිට් එක වට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාට වම් පැත්ත බලලා ප්‍රීවියස් සපෝට් ලෙවල් කන්සිඩර් කරලා වගේ TP එක තියන්න පුළුවන්. එතකොට මෙන්න මේක අවබෝධ කරගන්න ඕන මාකට් එක 6 ලෝ හදාගෙන මාකට් එකක එයාට තව 6 හයියක් හදන්න බැරි වෙනවා. එතකොට එයා එක ෆෙල් වෙනවා. ප්‍රීවියස් බොටම් එකට යටින් කැන්ඩල් එකක් ක්ලෝස් වෙනවා. ඒක සිග්නිෆිකන්ට් ක්ලෝස් එකක් වෙන්න ඕන. එතකොට මෙතන වෙන්නේ ස්ට්‍රක්චර් වයිස් මොමන්ටම් ශිෆ්ට් එකක් ඇති වෙනවා. මේ මොමන්ටම් ශිෆ්ට් එක ඔයා සාමාන්‍යයෙන් මේ ඩබල් টොප් ඩබල් බොටම් මේ පැටර්න් වල අපි එන්ට්‍රිය වෙරිෆයි වෙන්නේ ගයිස් මෙන්න මෙතනින්. හරිද? එන්ට්‍රිය අපි වෙරිෆයි කරගන්නේ මෙන්න මෙතනින්නේ. මම ඊළඟ වීඩියෝ වලින් ඔයාලට කියලා දෙනවා කොහොමද මේක ඩබල් බොටම් එකගේ මාස්ටර් කරන්න කියලා. ඒ කියන්නේ මේකේ ඔයාට මේ එන්ට්‍රිය මෙන්න මෙතනට කලින් මෙන්න මෙතනින් අල්ලගන්නේ කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතනින්. මෙතනින් තමයි අපි එන්ට්‍රිය අල්ලගන්නේ. ඊට පස්සේ එතනින් එන්ටර් වෙනවා. මෙතනින් අපිට තවදුරටත් හෝල්ඩ් කරන්න කන්ෆර්මේෂන් ඩබල් බොටම් එකේ එන. ඒ කියන්නේ අපේ TP එක වැඩි වෙනවා. අපේ RR රේෂියෝ එක වැඩි. මගේ එන්ට්‍රීස් වල, මගේ සෙෂන්ස් වල, මගේ වීඩියෝස් වල ඔයාලා මගේ ට්‍රේඩින් ප්ලෑන්ස් වල ට්‍රේඩ් කරද්දී RR රේෂියෝ එක අපේ වැඩි. ඉතින් අපිට හොඳ ඇකියුරසි එකක් තියෙනවා. ඉතින් අපි ඇකියුරසි එකත් හදාගෙන අපිට ට්‍රේඩින් වලින් ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන්. හැබැයි දෙන ස්ටෙප්ස්, සයිකොලොජි ඒ වගේ හැමදේම හදාගෙනයි අපි ඉස්සරහට යන්න ඕන. ඉගෙන ගන්න හැමදේම කටපාඩම් කරන්නේ නැතුව ලොජිකලි තේරුම් අරගෙනයි ට්‍රේඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. අපි ඊට පස්සේ කතා කරමු ඩබල් බොටම් පැටර්න් එක ගැන. මොකද්ද මේ ඩබල් බොටම් පැටර්න් එක කියලා කියන්නේ? directly opposite to the double top. double bottom pattern එකේදී මාකට් එක equal lows දෙයක් හදන්නේ. ඒතකොට double bottom එකක් කියලා කියන්නේ down trend එකක ඇති වෙන pattern එකක්. මේකෙදී මාකට් එක low high structures හදාගෙන යද්දී එයාට අලුතෙන් low එකක් හදාගන්න එයාට බැරි වෙනවා. එයා equal lows දෙයක් හදනවා. අන්න ඒකට තමයි double bottom කියලා කියන්නේ. එතකොට මෙයා අපේ low high එක න ඒ low high එකෙන් පුළුවන් වෙනවා මෙන්න මේ low එක ගලවලා අලුත් low එකක් හදන්න. ඊට මෙයා බවුන්ස් වෙනවා. මෙයා මෙතනින් එන සෙලර්ස්ලගේ ඉම්පැක්ට් එකෙන් සෙලර්ස්ලගේ එන මොමන්ටම් එක එයාලා try කරන අලුතෙන් low එකක් හදන්න. මොකද ස්ට්‍රක්චර් වයිස් ඒක තමයි එයාලගේ කාර්යය වෙන්නේ. හැබැයි එයා ෆේල් වෙනවා. බයස්ලගේ ඉම්පැක්ට් එක මෙන්න මේ zone එකේ වැඩි. ඒක නිසා එයා equal lows හදන මාකට් එක බවුන්ස් වෙන ওই විදියට. ඊට පස්සේ මොකද වෙන්නේ? previous bottom එක උඩින් candle එකක් close වෙනවා ඔන්න ওই විදියට. මෙන්න මෙතන එන significant break out එක අපේ entry එක කන්ෆර්ම් වෙනවා ඩබල් බොටම් එකකට. මෙතෙන්දී ඔයාලා අවබෝධ කරගන්න ඕන මම අර ඉස්සෙල්ලා කිව්වා මේක ලොජිකලි මේ එන්ට්‍රිය කොහොමද ෆිල්ටර් අවුට් කරගන්නේ කියලා. ස්ට්‍රක්චර් එකේ වෙරිෆයිඩ් ලෝ හයි එක කොතනද තියෙන්නේ බලන්න. මෙන්න මේකට උඩින් කැන්ඩල් එකක් ක්ලෝස් වෙද්දී තව ඔයාලට පැටර්න් එක වෙරිෆයි වෙනවා. එහෙම නැත්නම් එන්ට්‍රි ඇකියුරසි එක වැඩි වෙනවා. ඒ වගේම මෙතන බ්‍රේක් අවුට් එක කන්සිඩර් කරන්න සිග්නිෆිකන්ට්ලිද වෙන්නේ කියලා සහ මෙතන තියෙන මොමන්ටම් එක කන්සිඩර් කරන්න. මෙතන මොමන්ටම් එක කන්සිඩර් කරන්න මොමන්ටම් අපි කොහොමද බලාගන්නේ කියලා මම ඔක්සිලේටර් පාඩම කරලා තියෙන ඒකත් රිෆර් කරන්න සහ මම වෙනම ඩබල් බොටම් ඩබල් টොප් වල මාස්ටර් කරන්නේ කොහොමද ඔක්සිලේටර් එකකින් කියලා අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. අපි MT5 platform එකට ගිහලා අපි එක්සැම්පල් එකක් බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ නා මාකට් එක එතන බොටම් එකක් හදනවා. ඊට පස්සේ නැවතත් මාකට් එක බවුන්ස් වෙනවා. ඊක්වල් බොටම්ස් දෙකක් හදනවා. ඒතකොට දැන් අපිට මේ ලෙවල් එක හරහා හොරිසොන්ටල් ලයින් එකක් ගහනවා. මේ ලෙවල් එකට උඩින් කැන්ඩල් එක සිග්නිෆිකන්ට්ලි මෙතනින් ක්ලෝස් වෙනවා. ඒතකොට මෙතනින් අපිට එන්ට්‍රිය බයි එකට ගන්න. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕන වෙරිෆයිඩ් ලෝ හයි එක කොතනද තියෙන්නේ. ඒකත් එක්ක මාකට් ස්ට්‍රක්චර් එක කොතනින්ද බ්‍රේක් අවුට් වෙන්නේ. ඒවා අනිවාර්යෙන් කන්සිඩර් කරන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍ය අපි කැන්ඩල් ස්ටික් පැටර්න් එකක් ගන්න පැටර්න් එක ඇතුලේ හැදෙන කැන්ඩල් ප්‍රමාණයත් එක්ක බ්‍රේක් අවුට් එකකින් දෙන මූවමන්ට් එක ගොඩක් ඉම්පල්ස්. ඒ කියන්නේ කැන්ඩල්ස් අඩු විනා මූවමන්ට් එක බ්‍රේක් අවුට් මූවමන්ට් එකෙන් පස්සේ වෙන මූවමන්ට් එක හරි ස්ලෝ. බලන්න මෙතන ලොකු කැන්ඩල් ප්‍රමාණයක් තියෙනවා. බ්‍රේක් අවුට් එකෙන් පස්සේ මේ ඉම්පල්සිව් කැන්ඩල්ස් ගහලා ලොකු බයි මූවමන්ට් එකකට ගිහිල්ලා තියෙනවා. හරිද? ලොකු ලික්විඩිටි වොයිඩ්ස් හදාගෙන ෆෙයා වැලියු ගැප්ස් හදාගෙන මාකට් එක ඉහළට ගිහිල්ලා තියෙනවා. මම ඔයාලට කිව්වා අර හදන බොටම්ස් දෙක සහ টොප් දෙක ගැන කතා කරොත් එයාලා රිලේටිව්ලි ඉක්වල් වුණාම ඇති කියලා. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්න බලන්න මෙතනදී අපි පළවෙනි ලෙවල් දෙක ගත්තොත් මෙන්න මේ ලෙවල් එක. එතකොට ඔයාලට පේනවා මෙතන පොඩි සෝන් එකක් විතර ලෙවල් සෝන් එකක් හදලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ තැන් වලට බ්‍රේක් අවුට් ට්‍රේඩර්ස්ලා මේ වික්ස් වලින් වෙන. එහෙම නැත්නම් ඉන්ටර්ඩේ පෙනිට්‍රේෂන් කියලා අපි කියන ඉන්ටර්ඩේ පෙනිට්‍රේෂන් වලට සමහර අය අහු වෙනවා. එතකොට මෙයාලා
මෙතැදි බුල් ට්‍රප්යක් ෙ බුල් ට්‍රපස්ල විදිට අහු වෙනවා බ්‍රේක් කව් ට්‍රේඩස්ලා එතකොට මේකත් ඩබල් ටොප් එකක් තර මේක ටින් කැන්ලයක් ලෝසනට සෙල් කරන්න පුළොන් මේ වගේ මෙන්න මේ වගේ ලොක ඉම්පල්සිව කැනල්ස් ගන තැන්ගල මේ වගේ වෙලාවට එන්ට්‍රිය කන්නයන්න එපා මේ නිවසිවෙන්ටක් හින්ද ලොකෝලිමයක් ඇල්ල දින මාගට් එකට මේ වගේ වෙලාවට ටෙක්නිකල් ඇන්ලිසිසල්ට වල් රේට් කරන්න යන්න මොකද මෙතන් ස්ටොප් ලොස්සයක් ගොඩක් වැඩි ඒ වගේ එන්ට්‍රී සතාරන්න මොකද හොයාගන්න මේ එන්ට්‍රියේ ඇකිවරසේක අඩුයිනම් මේවා ගන්න අන්තිමේන්ට්‍රේ නෙම ට්‍රේඩිංග ට්‍රේඩිංගල එන්ට්‍රී ඔපචිටිස් ගොඩක් තියෙනවා ඒක හින්දා ගොඩක් රිස්කක වැඩි එන්ට්‍රී සතාරන්න ලෝ රිස්ක් තියෙන එන්ට්‍රීස් තමයි ගන්න අවශ්‍ය වෙන්නේ ඒක තමයි පොඩි සිම්පල් තියරයක් මේකෙන් අපිට වින් කරන්න මේ පාරය අපිට දිගටම යන්න පුළුවන් සිම්පල් තියරිය එක තමයි හරි පැහැදිලිද වලට මං හිතනවලට මේ වීඩියෝගෙන් ඩබල් ටොප් ඩබල් බොටන් ගැන හොඳ අයිඩියයක් එන්න ඇති කියලා මේන්ලි ස්ට්‍රක්ෂය එක ගැන හිතන් ස්ට්‍රක්ෂයක වේරිෆයිඩ් ලෝ හය එකස හයලෝ එක තියෙන තැන බලාගන්න හය ටයිම් ප්‍රේම්වල අපි ස්ට්‍රක්ෂ ලෙග් එක මොකක්ද ඉම්පල්ස් එකද කරෙක්ෂන් එකද කියලා බලාගන්න ඒවා අනිවාරයෙන් බලන්න ඕන චාට් පැටන් නේ අපි මොන ඔපචන්ටිය එක ගත ස්ට්‍රක්ෂ ෆස්ට හය ටයිම් ප්‍රේම් ෆස්ට ඒටික ඔයාල අනිවාරෙන් මතක තියාගන්න දිමහිතනවල ඩබල් ටොප් ඩබල් බොටම් ගැන හොඳ අයිඩියයක් එන්නති කියලා අපි මේ ඩබල් ටොප් ඩබල් බොටම් ෆල්ට ඔක්සිලේටයක් යොදල ට්‍රේඩ් කරන්න කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝලින් කතා කරු Thank you guys, thanks for watching us.